යාළුවනේ අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ පයිප් කියන එකකින් චෙරි ගෙඩියක් හදාගන්න විදිහ. අපි දැන් බලමු ඒ චෙරි ගෙඩිය හදාගන්න විදිහ. මේ වගේ රතු පාටින් පයිප් කියන එකක් ගන්න. ඒක දෙකට නවලා සමානව තියලා කපා ගන්න. ඊට පස්සේ එකෙන් එකක් අරගෙන මේ විදිහට රෝල් කරන්න. රෝල් කළා මේ අන්තිමට පොඩි ප්‍රමාණයක් ඉතුරු කරගන්න. ඒ ඉතුරු වෙන ප්‍රමාණය මේ පැත්තට නමලා ග්ලූ ගන් ටිකක් ගාලා මෙහෙම අලව ගන්න. මෙහෙම අලව ගන්න. අනිත් එකත් ඒ විදිහටම හදාගමු. මෙන්න හදපු චෙරි ගෙඩිය. ඊට පස්සේ ආයි අපිට ඕන වෙනවා මේ වගේ කොළ පාටින් පයිප් කියන එක. ඒක අරගෙන මෙන්න මෙහෙම පොඩි ගැටයක් ආකාරයෙන් හදා ගන්න ඕන. මෙන්න මේ ප්‍රමාණයට හදා ගන්න ඕන. ඊට පස්සේ මෙතනින් අල්ලගෙන මේ උඩ කොටස මෙහෙම කරලා පාතට නමන්න. පාතට නමලා මේ දිග පැත්තෙන් මෙහෙම කරලා වට දෙකක් ඔතා ගන්න. මෙහෙම. මෙන්න මේ විදිහට. ඔතාගෙන මේ දෙකම එක සමානව කපා ගන්න. කපාගෙන දැන් අපි මේ නවපු පැත්ත තියෙනවනේ. ඒකට ග්ලූ ගන් චුට්ටක් ගාලා අලව ගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි යාළුවනේ එන්නේ. ඊට පස්සේ මේ චෙරි ගෙඩියේ අපි ගම් ගාපු පැත්ත තියෙනවනේ. ඒ ගම් ගාපු පැත්තට ගම් ටිකක් ආපහු ගාලා මේ නට්ටට තියලා මෙහෙම අලව ගන්නවා. මෙන්න මේ විදිහට අලව ගන්න. අනිත් එකත් මේ විදිහටම අලව ගන්න. මෙන්න මෙහෙමයි යාළුවනේ හැදුවට පස්සේ පෙනුම තියෙන්නේ. දැන් අපි මේකට කීටෙක් එක සවි කරගන්නේ කොහොමද කියලා බලමු. මේ විදිහට කීටෙක් එක අරගෙන මේ කට ඇරිලා තියෙන පැත්තෙන් අපි මේ කම්බිය ඇතුළට මෙහෙම දාගන්න. දාගෙන මෙතන තද කරගන්න. මෙන්න මේ විදිහට කීටක් එක හයි කරාම තියෙන්නේ. මෙන්න මේ විදිහටයි තියෙන්නේ. බලන්න යාළුවනේ ඔයාලත් හදලා කියන්නකෝ බලන්න. කීටක් එක ලස්සනයි.